හෙලෝ කොහොමද ඔයාලට මේ ඉතින් ලෑස්ති වෙන්නේ අම්මයි මායි කොස් කොත්තු හදන්න. අපිට ඉස්සරහ ගෙදර අංකල් දුන්නා ලොකු කොස් පළුවක්. ඉතින් ගොඩක් කොස් තියෙන නිසා මේ දවස්වල කොස් එක එක විදිහට කාලත් දැන් ටිකක් එපා වෙගෙන එනවා වගේ. ඒ නිසා ඊයේ රෑ කොස් කොත්තු තමයි කෑවේ. රෑට කන්න නම් කොස් හොඳ නැහැ කියනවා. ඒ වුණාට අපි ඉතින් කොස් කොත්තු හදලා කෑවා. කොස් ටික ස්ටීම් කරලා ගත්තේ මොකද බෙරි වුණොත් ඒක ටිකක් කන්න අපහසුයිනේ. කෑලි විදියට අවු වෙනවා නම් හොඳින්ද තමයි ස්ටීම් කරේ. ඔයගොල්ලෝ හදනවා නම් ස්ටීම් කරලම ගන්න කොස් ගොඩක් නිසා සැරින් සැරේ මම ස්ටීම් කරා. ගොඩක් වෙලා ගියා. හැබැයි ස්ටීම් කරන වැඩේට නම් ඔන්න බලන්නකෝ සාස්පාන් දෙකක්ම පිරෙන්න තියෙනවා. අපි දැන් අපිට කොස් දීපු කෙනාටත් දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මං කැරට් ලීක්ස් කලිනුත් කපලා තිබ්බේ වගේ තිබ්බා. ආයෙත් ලීක්ස් ටිකක් කැපුවා. ඒ ටික අවශ්‍ය බබා නිදි අතරේ කපලා ලෑස්ති කරගත්තා. ඉතින් සාමාන්‍ය නූඩල්ස් එකක් හදන විදිහටමයි ටෙම්පරාදු කරලා ගත්තා. ප්‍රමාණ වෙනස් වුණා. මොකද ඒ වගේ කොස් තියෙන විදිහටනේ අපිට හදන්න ඕනේ. අපිට චිකන් වත් මොනවත් ගෙදර තිබ්බේ නැහැ. හින්දා අපි මිරිසට හොද්දක් හදාගත්තා. අවස අම්මයි හස්බන්ඩ් දෙන්නම ගෙදර හිටියේ නැති නිසා චූටි දෝ පොඩි වෙලාවක් පුටුවේ තියාගන්න වුණා. මොකද එයා ඉන්න කැමති වුණේ අත්තයි අයියයි එක්ක ඉස්සරහට වෙලා. ඉතින් ඔය අතරේ එයාවත් තියාගෙන මං ටෙම්පරාදු කරගත්තා. ලෑවෙන්න කලින් හදාගන්නත් එපා. චූටි දෝට නම් පාස්ටා එකක් තමයි හදලා දුන්නේ. මොකද කොස් දෙන්න බය හිතුණා. රෑට කෑවම හොඳ නෑනේ. ඉතින් චුට්ටක් දිරවන්න අපහසු දෙයක් නේ. අපිට උනත් ඉතින් හොඳයිද කියන්න මන් දන්නේ නෑ. අපි හැබැයි හදලා කෑවා. මම කපපු එළවලු මදි වේද කියලා බයේ මං හිටියේ. මොකද කොස් ප්‍රමාණය ගොඩක් තිබ්බ නිසා. ඉතින් ඊයේම ටික තම්බලා කෑවේ නැත්තම් කොස්වලත් සවුත් වෙන ගතියකට ඇවිත් තිබ්බේ. මොකද ඉදෙන්න ළඟයි එක්ක ඉදවලා වැලකන්න ඕනේ. ඉතින් දන්නවනේ ඔයගොල්ලෝ කොස් ඉක්මනට ඉදෙනවා කියලා. ඉතින් ඒ නිසා අපි ඔය විදිහට ඉක්මනට තම්බලා කොස් කොත්තු හදන එක තමයි කරේ. ටෙම්පරාදු කරගත්ත එළවලු ටික ටික එකතු කර කොස් ටිකට කලවම් කරා. මොකද කොස් ගොඩක් නිසා ඒක හැම තැනටම කලවම් වෙන්න ඕනේනේ. අනික මම ওই වෙලාවේ එළවලු වලට ටිකක් ලුණු වැඩිපුර දාලා කොස් වලටත් ලුණු ටික ටික දැම්මා. තම්බනකොට ලුණු දාලා තිබ්බේ නැති නිසා දැන් තමයි ලුණු එකතු කරේ. වෙනද වගේම දුවටත් එළවලු ටිකක් අයින් කරපු නිසා මං කෑලි මිරිස් ටිකක් ගම්මිරිස් කුඩු චුට්ටක් පස්සේ තමයි එළවලු ටෙම්පරාදුවට එකතු කරේ. ඔය දුවට එළවලු ටික අයින් කරලා ඉතුරු ටික ආයෙ තව ටිකක් මැලවෙන්න තිබ්බා. ඒක ඉස්ම වගේ තිබ්බ නිසා චූටි දුව ඊට පස්සේ පුටුවෙන් බහැලා ගියා. ඔය ගෝරි දාගෙන එහෙමත් එනවා මෙහෙට. අයියා පොඩි කරදරයක් කරත් ඉක්මනට කුස්සියට දුවගෙන ඇවිල්ලා කියනවා කතා කරන්න බැරි වුණාට පුංචි පුංචි කේලම් කියන්න දන්නවා දැන් ඕන. කාටුන් එකක් ටීවී එකේ දාලා දුන්නත් එයා ටිකක් දුවගෙන එනවා මම ඉන්නවද බලන්න කුස්සියට. කේලම් කියන්න නම් අපේ චූටි බඩුව හරි දක්ෂයි. දැම්මම ඔන්න පටන්ගෙන අයියාගේ කේලම් කියන්න. ඔන්න කොස් කොත්තු ටික බලන්නකෝ. මේ ලොකු සාස්පාන පිරෙන්න එකක් තියෙනවා. එකක් නෙවෙයි යාළුවනේ. ඔන්න තව සාස්පානක්ම තියෙනවා. බලන්නකෝ ඒක. ඔන්න ඉතින් කොස් හදලා ඉවරයි දැන්. ඉතින් ඊට පස්සේ කන්න තමයි තියෙන්නේ. ඔය බලන්නකෝ කොස් කෑලි ඇලවිලා නැහැ. වෙන් වෙලා තියෙන්නේ. එහෙම වෙන්න ස්ටීම් කරලා ගත්තා නම් හරි. ඉතින් ඔයාලත් මෙහෙම හදලා කාලා බලන්න. ඒකත් හොඳයි ඉතින්. වෙනසකටත් එක්ක
මේ දවස්වල කොස් ටිකක් වැඩිපුර තියෙන කාලේ වගේ. ඒ නිසා බලන්න. සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා එහෙනම්.